මොකමද යාළුවනේ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අදත් එන්න යන්න මාත් එක්ක අබේගිරිය වටේ පිහිල්ලා තියෙන හරිම ලස්සන තැන් කීපයක් පිළිබඳව බලන්න. මං අබේගිරිය ගැන ඔයාලට කලින් වීඩියෝ එකකින් කතා කරලා තියෙනවානේ. ඉතින් මේ අබේගිරි විහාරස්ථානය කියන්නේ පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතාම වැදගත් තැනක්. ඒ වගේම මේ අබේගිරිය වටා පිහිල්ලා තියෙන ගොඩනැගිලි බොහෝමයක් ඉතාම සුවිශේෂී වෙනවා. සාමාන්‍යයෙන් යම්කිසි පුරාවිද්‍යාත්මක සාධකයක් ගොඩනැගීම සඳහා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර, සාහිත්‍යමය මූලාශ්‍ර වගේම ජනප්‍රවාදගත මූලාශ්‍රත් පාදක කරගනු ලබනවා. එකල මේ ප්‍රදේශයේ විශාල වශයෙන් රහතන් වහන්සේලා වැඩ වාසය කරපු බවත්, උන්වහන්සේලා අහසින් ගමන් කිරීම හේතුවෙන් ඇති වූ අන්ධකාරය හේතු කරගෙන මේ ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවට වී වේලා ගැනීමටවත් නොහැකි වූ බව දැක්වෙන ජනප්‍රවාදගත කතාවක් පවතිනවා. කෙසේ නමුත් මෙවැනි ජනප්‍රවාදගත සාධක මෙන්ම සාහිත්‍යමය සාධකත් මෙහි පවතින පුරාවිද්‍යාත්මක සාධක කෙරෙහිද අවධානය යොමු කිරීමේදී අපිට තහවුරු වෙනවා එකල විශ්වවිද්‍යාල මට්ටමින් දියුණු අපසරියක් මෙහි පවතින්නට ඇති කියලා. ඉතින් අද මම මෙහෙම මේ තියෙන නටබුන් පහු කරයි යද්දි මට හම්බුනේ ඇත් පොකුණ. මේ ඇත් පොකුණ ශ්‍රී ලංකාවේ කෘත්‍රිමව නිර්මාණය කරන ලද විශාලතම පොකුණ ලෙස සලකනු ලබනවා. ඒ වගේම මේ පොකුණ අක්කර 2ක පමණ විශාලත්වයකින් යුක්ත වෙනවා. එකල භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා වූ ප්‍රධාන පොකුණ වශයෙන් මේ සැලකෙන අතරම මාස්පොත පොකුණ වශයෙන් හඳුන්වනු ලැබූ පුරාණ පොකුණ මෙය විය හැකියයි විශ්වාස කරනු ලබනවා. පොකුණේ පැති බැමිවලට පේලි වශයෙන් ගල් කුට්ටි අල්ලලා වැව් බැම්මක මෙන් රළපනාවක් සකසලා ඉවුර සේදීම වළක්වලා තියෙනවා. ඒ වගේම එක් ගල් කුට්ටියක් අඩි 3ක් පමණ විශාල වෙනවා. බොහෝ විට වැව්වල රළපනාවේ ගල් අක්‍රමිකව විසිරුවා තිබෙන ආකාරය තමයි අපිට දැක්ගත හැකි වෙන්නේ. එහෙත් ඇත් පොකුණ රළපනාවේ ගල් ඉතා ක්‍රමවත් ලෙස පේලි 10ක් පමණ වෙනසේ දර්ශනීය ලෙස අතුරලා තියෙනවා. ඒ වගේම මේවා පතුලේ ඉඳලා ක්‍රමයෙන් පිටතට නිරා යන ආකාරයට ආනිතිකව තමයි නිම කරලා තියෙන්නේ. ඒ වගේම පොකුණේ පතුල සෑම විටම කුඩා වෙනවා. පොකුණට බැසීම සඳහා සිව් දිගින් අලංකාර ගල් පඩි පේලි 4ක් නිර්මාණය කර තිබෙනවා. මේ ගල් පඩි පේලි හරිම ලස්සනට දැක ගන්න පුළුවන් වතුර ටිකක් මේ පොකුණේ අඩු වෙද්දී. හැබැයි මං අද යද්දි නම් මේ පොකුණේ හරි ලස්සනට වතුර ගොඩක් පිරලා තිබ්බා. මේ සුවිශාල පොකුණු කර්මාන්තයට ජලය ගෙන ආපු ඇල මාර්ග අදටත් පැහැදිලිව මේ භූමියෙන් විද්‍යාමාන වෙනවා. ඒ වගේම මේ පොකුණ තුළට ජලය රැගෙන ඒමේදී ජලයේ වේගය පාලනය කිරීම සඳහා බිසෝ කොටුවක් ඉදි කරලා තියෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. මේ බිසෝ කොටුව සම්පූර්ණයෙන්ම තනි ගඩොල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ කුඩා පොකුණක් ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එයට ජලය රැගෙන උමන් මාර්ග මෙන්ම ජලය පිට කරපු උමන් මාර්ගද හමු වෙලා තියෙනවා. ඒ වගේම ඔලිම්පික් පිහිනුම් තටාකයක් මෙන් 6 ගුණයකින් මෙය විශාල වෙනවා. ඇත් පොකුණට ජලය ලබාගෙන ඇත්තේ ඒ සමීපයේ පිහිරලා තියෙන බණ්ඩාර බුලංකුළම වැවෙනුයි. ඇත් පොකුණ නිර්මාණය කර මේ වන විට වසර දහස් ගණනක් ගත වී හමාරයි. එසේ වුවත් වර්ෂා කාලයේදීම වැව පිරී ගිය පසු පොකුණේ භූගත ජලනල වලින් පොකුණට ජලය ගලා යන ආකාරය අදටත් දැක්ගත හැකි වෙනවා. මේ අනුව මේ ජලනල වැවේ සිට පොකුණට අවම වශයෙන් මීටර 200කට වඩා දුරකට පොළොව යටින් එලා ඇති බව පේනවා. මේ සිංහල වාරි ජල තාක්ෂණයේ විශිෂ්ටත්වය දැකගත හැකි ඉතා වැදගත් නිර්මාණයකුයි. මේ ඇත් පොකුණ පහු කරගෙන ටිකක් ඇතුළට යද්දී ඒ කාලේ පිහිරලා තියෙන ගොඩනැගිලි රාශියක්ම දැක ගන්න පුළුවන්. ඉතින් මේ හැම ගොඩනැගිල්ලක්ම ආවාස සංකීර්ණ විදිහට තමයි පිහිරලා තිබ්බේ. මේ ගොඩනැගිලි අතර කුඩා කුඩා පොකුණු දැක ගන්න පුළුවන් වුණා. මේ පොකුණු ඒ කාලේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ඉදි කරලා තියෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම මේ අබේගිරි විහාරස්ථානයට යාබදව පිහිරලා තියෙන මේ වගේ තැන් හැම තැනක්ම පංචාවාසයක් කියලා තමයි හඳුන්වනු ලබන්නේ. ඒ කියන්නේ ඒ කාලේ භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරපු හැම තැනකම පංචාවාස ගොඩනැගිලි පිහිරලා තිබිලා තියෙනවා. පංචාවාස කියන එකේ අදහස් තමයි ගොඩනැගිලි 5කින් යුක්තයි කියන අදහස. ඒ කියන්නේ ආවාස ගෙවල් 4ක් මැද හැම තැනකම බුදු ගයක් පිහිරලා තියෙන ආකාරයට තමයි මෙහි ඉදිකිරීම ඉදි වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් මං ගියපු මේ හැම තැනකම අංක කරන ලද්ද ආවාස සංකීර්ණ දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ ආවාස සංකීර්ණවල පිහිරලා තියෙන මුරගල්, ඒ වගේම කොරවක් ගල් අදටත් ජීවමාන ආකාරයට දැක ගන්න පුළුවන්. මේ ගල් පර්වතය ඉතා විශාල ප්‍රමාණයක් දක්වා විහිදිලා ගිහිල්ලා තියෙන අතරම මේකේ එක්
පැත්තක ගල් ගුහාවක් දැක ගන්න පුළුවන්. හරි ලස්සනට පිහිරලා තියෙන. ඒකේ පිහිටීම හරිම ලස්සනයි. ඒ වගේම මේක දිහා බලද්දී අපිට හිතෙනවා ඒ කාලේ භාවනා යෝගී භික්ෂූන් වහන්සේලා මේ වගේ වැඩ වාසය කරන්නට ඇති කියලා. මට මෙහෙම යද්දී හරි අපූර්ව ස්තූපයක් හම්බුණා. මේ ස්තූපය අපේ ස්තූප වලට වැඩිය හාත්පසින්ම වෙනස්. මේක හඳුන්වලා දීලා තියෙන මහායාන ස්තූපය කියලා. ඒ වගේම මේක පිහිරලා තියෙන්නේ පංචාවාස ගොඩනැගිලි සංකීර්ණයක. ඒ වගේම මේක සියමාදී රටවල දක්නට තියෙන පරිදි වේදිකාවක් මත ඉදි කරලා තියෙන ස්තූපයක් වෙනවා. ඒ වගේම මේ ස්තූපය ඇතුළට ගමන් කිරීමට හැකිවන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ නිදන් කරලා තිබ්බ මහායාන මන්ත්‍ර ලියවෙච්ච ඊයම් පලකයක් හමු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ පිහිටලා තියෙන ලස්සන තැන් රාශියක් බලාගෙන මම ආවා. ඉතින් අබේගිරි විහාරස්ථානයේ පිහිටලා තියෙන මේ වගේ සංඝාවාස, ඒ වගේම පොකුණු, ඒ වගේම දාගැබ් ඊටාම සුවශේෂී වෙනවා. හැබැයි වැඩි මේ තැන් කවුරුත් බලන්න යන්නේ නැහැ. ඉතින් මං ආදරයෙන් ඉල්ලනවා ඔයාලා අනුරාධපුරේ ආවොත් ප්‍රධාන ස්ථාන වගේම මේ තැනුත් ගිහිල්ලා බලන්න. මොකද මේ තැනුත් හරි ලස්සනයි. ඒ වගේම පුළුවන් නම් මගේ වීඩියෝ වලට ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලන ගමන්ම සතුටින් පරිස්සමට ඉන්න අදට ගිහිල්ලා එන්න.